කනේ දරුවනේ මම ඉක්මනට කියන්න මට මේ ටයිම් නැහැනේ කියන්න දැන් අන්තිම එක පන්ති අන්තිම ඉක්මනට කියන්න දැන් ඔයාලා දැක්කනේ අර හමුදා නිලධාරියෙකුගේ පොලිස් නිලධාරියෙකුගේ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ ඇත්තටම කිව්වොත් එහෙම රාජකාරී මට්ටමින් ওই වගේ ප්‍රශ්න එනවා. පෞද්ගලික සමාගමක් ගත්තොත් එහෙම ඒවයි කුණුවarpෙන් බැන ගන්නවා. ඒවයි මරා ගන්නවා. ඒක ගහගන්නේ නැහැ. කටින් බැන ගන්නවා. එහෙම තමයි ආයතනවල වැඩක් කරන්න ගියාම. හැබැයි විශ්ව ආවේගයට එහෙම කියවෙනවා. ඒ වගේ තමයි හමුදාය නිලධාරියුණත් ආවේගයට කියවෙනවා. ඒව රාජකාරී මට්ටමේ දේවල්. මම නම් දකින්නේ ඕක වීඩියෝ කරලා FB එකේ දාපු එක තමයි වැරදි. එයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන පොයි රජයේ නිලධාරියෝ. ඒකට හේතුව ඒකෙන් වෙන්නේ අපේ රටේ පොලිසියත් අපේ රටේ හමුදාවත් ත්‍රිවිධ හමුදාව. ඒ කියන්නේ රට ආරක්ෂා කරපු හමුදාවත් අපකීර්තියට ලක් කරේ. ඒ නිසා දරුවෝ මම නම් කියන්නේ ඔය Facebook එකේ වීඩියෝ එක දාපු පුද්ගලයාට නීතිමය පියවර ගන්න ඕන. මම දන්න නීතිය අනුව නම් අවසරයකින් තොරව එහෙම වීඩියෝස් Facebook එකේ දාන්න බෑ පුද්ගල වීඩියෝස්. නීතිමය පියවර ගන්න පුළුවන්. ඒ නිසා මගේ මතය ඒ දෙන්නම වැරදි නෑ. ඒ දෙන්නම කරන්න බැලුවේ තමන්ගේ රාජකාරිය උපරිමෙන්. ඒ දෙන්නම උත්සාහ කරේ මේ කාර්ය කොහොමද උපරිමෙන් කරන්න කියන එක. ඒ දෙන්නම වැරදි නෑ. වැරද්ද තමයි ඒ වීඩියෝ එක දාපු පුද්ගලයා. ඌ මං හිතන්නේ ජොබ් එකක්වත් හරියට කරපො නැති එකෙක්. ආයතනයක වැඩක් කරා නම් ඒ ආයතනවල මිනිස්සු ඒ ආයතනවල මැනේජර්ස්ලා පණින විදියට වීඩියෝස් දාන්න ගියොත් ඒ ආයතනවල ඉන්න සේවකයෝ ඒවට වෙනමම මරා ගන්නවා. එහෙනම් මේ රටේ උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙනවා. ඔය පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ කරන්න ගියාම. ඒ නිසා දරුවෝ ඌවා මේ සාමාන්‍ය රැකියාවේ ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න. මේ රටේ නීතියට, මේ රටේ ත්‍රිවිධ හමුදාවට, මේ රටේ පොලිසියට අපකීර්තිමත් දේවල් කරන්න තමයි ඒ පුද්ගලයා එක වීඩියෝ කරලා Facebook එකේ හෝ YouTube එකේ දාලා තියෙන්නේ. මම හිතන්නේ ඒකට අදාළ රජයේ නිලධාරීන් නීතිමය පියවර ගත්තා නම් මම හිතන්නේ මින් ඉදිරියටවත් මේ වගේ දේවල් නම් සිදු වෙන එකක් නෑ. මේක එච්චර හොඳ සාධකයක් නෙවෙයි. සමහර විට අපි දන්නේ ඒ දෙන්න එක පවුලේ සහෝදරයෝද කියලා. අපි දන්නේ ඒ දෙන්න එක නෑදෑයෝද කියලා. අපි දන්නේ මොකද හේතුව කියන එක. හේතුවක් දන්නේ නෑනේ. ඒ නිසා වීඩියෝ එකක් දැක්ක ඵලයට අපිට විවේචනය කරන්න බෑ. ඒ වගේම තමයි ඒව වීඩියෝ එක දාපු පුද්ගලයාට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.